ඊට Hi everyone, welcome to my YouTube channel. මම අද යනවා මගේ යාළුවෙක් හම්බෙන්න. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. කලබලයට දුවගෙන මම ගෙදරින් එන ටිකවත් වීඩියෝ කරලා නැහැ. දැන් මේ තියෙන්නේ මම ගාල්ලට යන ගමන් මට එළිය වීඩියෝ කරන්න හරි ලැජ්ජයි. This is first time නා. ඉතින් දැන් මේ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකේ. දැන් ආයිත් මම බස් එකේ යනවා. ඒකේ අපේ ගෙදර ඉඳන් යන්න බස් දෙකක යන්න ඕනේ යාළුවා ගෙදරට. ඉතින් බලමු. එතනින් බහලා ඊට පස්සේ ටික දුරක් පයින් ගියාට පස්සේ තමයි යාළුවා ගෙදර තියෙන්නේ. බලන්නකො මට යාළුවා ගෙදර ගියාට පස්සේ මොකක්ද හම්බෙච්ච ටොපිය කියලා. හිතා ගන්න පුළුවන් නේද මොකද වෙලා තියෙන්නේ කියලා. අයියෝ. One eternity later. මෙයා මං එනකොටත් නිදි. එතකොට මෙයාව ගෙදරට දාලා අම්මා කඩේට ගිහිල්ලා. ඉතින් මම පැය භාගයක් විතර එතනට වෙලා එළියට වෙලා කතා කර කර හිටියා වෙන කරන්න දෙයක් නැහැනේ. දැන් මම මේ කරන්නේ මම අපි දෙන්නම කරන්නේ මේ මගේ ඉස්සරහා වැඩවලට මට ඕනම මෙයා ගාව තියෙන පොත් ටිකක් පොත් වර්ගයක් තියෙනවා මෙයා ගාව ඒ ටික මම මේ ගන්න ගමන් ඉන්න මට ඒ ටික ඕනේ මට තියෙනවා ඉස්සරහට එක්සෑම් එකක් කරන්න ඒ එක්සෑම් එකට මට ඒ පොත් ටික ඕනේ යාගේ ඒක ගන්න තමයි මම අද මේ තකහණීම දුවගෙන ආවේ මම අන්තිමට vlog එක ඉවර කරේ මගේ යාළුවලා හැම මම මාර මහන්සි මං හවස රැනකොට මම ගෙනාපු දෙකත් මෙතන මේ විදිහටම තියෙනවා මේ බෑග් එක මම ඔයාලට පෙන්නන්න ඉන්න මේ තියෙන්නේ බෑග්ස් ටික සෝ ඉතින් තාමත් ඒ විදිහටම තියෙනවා මම ඒක අස් කරේවත් මොනවත් කරේ නෑ මම ගැද්දලාවත් බලන්න ගියේ නෑ මට එතන කම්මැලි ආපිලා නම් කම්මැලි නෙවෙයි මට හරි මහන්සිලා දැන් ඔක්කොම කරන්න කලින් මේසෙ පොඩ්ඩක් අස් කරගෙන ඉන්න ඕන. සෝරි මහා ලොකු අස් කරලා නේ පොඩ්ඩක් අස් කරගන්න ඕන හිට පිට කරලා. මොකද මෙතන මාර බඩ කොටක් තියෙනවා මම ඔළුවරේ යනවා දැන්. මං ඊයේ එක පේපර් එකක් ඉවර කරා. ඒක මට තියෙන එක එක්සෑම් එකක් කරන්න අන්නේ එක්සෑම් එකට මම රෙඩි වෙනවා. මට ඒක තව අවුරුද්දකින් කොහොමරකින්ද මට මතක නැහැ කොහොම හරි ඒක එනවා ඉස්සරහට මම ඒකට ෆේස් කරන්න ඕන මොකද අපි බලමු. මම ඊයේ එක මොඩියුල් එක පේපර් එකක් එතනින් ඉවර කරගත්තා. මට දැන් තියෙනවා අනිත් පේපර් එක කරන්න මට ඔළුව රිදෙනවා. අපි යමු වැඩ කරන්න මට මේ දැන් වැඩ කරන්න ඕන මගේ මොන පිම්පල්ස් දාලා තියෙනවා ඒක වැඩි හිතන්න එපා. ඕකේ. ඒව අදාළ නැහැ අපිට තියෙන වැඩ කරන්න විතරයි අපි වැඩ කරමු. Oh my god මගේ ඔළුව මාර රිදෙනවා. බලමු. මෙසි ටේබල් එක මට හදාගන්න ඕනේ. Hai, කොහමද? මම අතරම දැන් පාන නැහැ. මම මාර ටයර්ඩ්. මම දන්නේ මම මේ කාලේ ඉරට බහපු වෙනද කොහෙද? මම මාර අමාරුයි. අන්තිමම ලොකු බරක් උස්සන් ආවේ අද. මේක කිලෝ ගණන් පර මේ බෑග්ස් දෙකම මම මේක අස් කරෙත් නෑ මම මේ මට ඔළුව දක්වම ඉන්න මට මර නෝට් එකක් කියවන්න ඒව කරන්න මට ලොකුවට බෑ මට අමාරුයි එම් කරොත් මට අනිවාර්යෙන් නිින්ද යනවා සෝ ඒකින්ද මම ටික වෙලාවක් මම හිතලා පැයක් වගේ මම බැලුවා මේ වීඩියෝ එකක් මම වීඩියෝ එක කියන්නේ නිකන් වීඩියෝ නේ මම මගේ ස්ටඩීස් වලට දාලා වීඩියෝ එකක් බලුවේ ඒ වීඩියෝ එක බලුවාට පස්සේ මට හිතුණා මට තවත් කරන්න බෑ කියලා මොකද මට හරි අමාරුයි වෙනදා නම් මට ඇත්තටම නිදිමත නැහැ පොට්ටක්වත් ඊයේ පෙරේද දවස් දෙකකින් මට පොට්ටක්වත් නිදිමත නැහැ ඉතින් මට අද හරි නිදිමත ඔළුව රිදෙනවා කොරවන එහෙනම් බලමු මට කියන්න
ඔයාලා මගේ vlog එක enjoy කරාද? මේක මගේ first vlog එක. first vlog එක කියන්නේ මම මීට කලින් vlogs upload කරලා තියෙනවා. මේ channel එකේම තමයි. හැබැයි කොහොම හරි සමහරු ඉන්නවනේ දැන් අපි වැඩක් පටන් ගත්තොත් කකුලෙන් අදින්න බලාගෙන. හරිද? සමහරු ඉන්න අයියෝ ඔයා යෝග කරන්නේ ඔයා මොකටද ඕක කරන්නේ අයියෝ ඔයා ඕක කරනවා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ද? ඒ වගේ ඉන්නේ හිතනා ඉන්නවනේ මම අවුරුදු ගාණක් තිස්සේ ආසාවෙන් ඉන්නවා vlogging කරන්න content create කරන්න. හැබැයි මම පටන් ගත්තේ නැහැ. මට හරි සතුටුයි මං ගැන. මම කොහොම හරි හිත හදාගත්තා මේක කමක් නැහැ කවුරු මොනවා කරත් මම පටන් ගන්නවා කියලා. මට happy. So කියන්න කොහොමද හොඳයිද vlog එක මාළුක දෙයක් නැහැ මේකේ. හැබැයි මම හිතාගත්තා මම දිගටම vlogging කරනවා කියලා. මොකද මම හරි ආසයි ඒකට. හැබැයි මට තියෙන පොඩි අර ලැජ්ජයි මට මේ කට්ටියක් ඉස්සරහා මට vlog කරන්න ලැජ්ජයි. හැබැයි මම හිතාගත්තා මම කොමරි කරනවා කියලා. So yeah. කමෙන්ට් එක දාන්න හොඳයිද නැත්ද මොනවද හැදෙන්න ඕන මොනවද වැරදි ඒ ඔක්කොම කියන්න. මම ඒවා හරිම ආදරේ හරිම සතුටින් පිළිගන්නවා. So tired. Bye. Good night. See you in my next vlog. Bye.